හිතන්න තමාගේ ඇසලින් යන ආලෝක කින්න පවා ඇද ගැනීමට සමත් යම් වස්තුවක් මේ විශ්වයේ තියෙනවා කියලා. ඔව් මේ තමයි කළුකුහරය. ඉතින් කළුකුහරයක් කියන්නේ මොකද්ද? කළුකුහරයක ආරම්භය හා අවසානයේ සිදුවන්නේ කෙසේද යන වගේ දේවල් ගැනයි අද මේ වීඩියෝෙන් කතා බහ. ඉතින් මේ වීඩියෝ එකේ අවසානයේ තෙක්ම අපිත් එක්ක නැදලා ඉන්න. මොකක්ද මේ කළුකුහරය? ඇත්තරම සරල වශයෙන්ම කළුකුහරයක් කියන්නේ අතිවිශාල කළු පැහැති ආලෝකයටවත් ගමන් කළ නොහැකි වස්තුවක් කියලා අපට සරලව හඳුන්වන්න පුළුවන්. කළුකුහරයක පිහිටීම හා විශාලත්වය. කළුකුහරයක් බොහෝ විට මන්දාකිනියක් මැද්දේ පිහිටනවා. ඉතින් අපගේ ශීරපත මන්දාකිණී මැද්දේත් මෙවැනි සැජිටේරියස් ඒ යනුවෙන් හඳුන්වන සුපර්මැසිව් වර්ගයේ කළුකුහරයක් පවතිනවා. ඉතින් මෙය සූර්ය ස්කන්ධ මිලියන 4ක තරම් ඉතාමත් විශාල ස්කන්ධයකට හිමිකම් කියනවා. ඉතින් ඒ වගේම දැනට හඳුනාගෙන ඇති විශාලතම කළුකුහරය අල්ට්‍රාමැසිව් වර්ගයට අයත් වන අතර එය සූර්ය ස්කන්ධ බිලියන ගණනකට හිමිකම් කියනවා. ඒ වගේම දැනට හඳුනාගෙන ඇති කුඩාම කළුකුහරය සූර්ය ස්කන්ධ 3.8ක් වගේ ඉතාමත් සුළු ප්‍රමාණයකට තමයි හිමිකම් කියන්නේ. ඉතින් ඒ වුණාට මේ විශ්කම්භය කිලෝමීටර් 24ක් උතර වෙනවා. ඉතින් මේ කළුකුහරවල සූර්ය ස්කන්ධ ප්‍රමාණය හා විශ්කම්භය මැන බැලීමේදී කළුකුහර සාමාන්‍යයෙන් අති විශාල ස්කන්ධයකට හිමිකම් කියනවා කියලා අපට නිගමනය කරන්න පුළුවන්. කළුකුහරයක උපත් සිදුවන්නේ කෙසේද? සාමාන්‍යයෙන් අතිවිශාල තාරකාවක් සුපර්නෝවා ආකාරයට පුපුරා යාමෙන් මෙම කළුකුහර නිපද වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් තාරකාවක හයිඩ්‍රජන් හීලියම් බවට පත් වෙලා තමයි ශක්තිය නිපදවන්නේ. ඉතින් මේ ක්‍රියාවලියේදී හයිඩ්‍රජන් අවසන් වූ විට මේ සියලුම ස්කන්ධ මේ තාරකාවේ කේන්ද්‍රය තුළට කඩා වැටෙනවා. ඉතින් ඉන්පසු මෙය අතිවිශාල ප්‍රදේශයක් විනාශ කරමින් සුපර්නෝවා ආකාරයට පිපිරී යනවා. ඉතින් පසු කාලයත් සමග මේ කළුකුහර නිපද වෙනවා. ඉතින් එහෙනම් අපගේ සූර්යයාද කළුකුහරයක් බවට පත් වෙන්නේ නැද්ද? නැහැ. මොකද කියනවා නම් අපගේ සූර්යයා කුඩා තාරකාවක් වෙනවා. ඉතින් මේ රූපය දැක්වෙන ආකාරයට අපගේ සූර්යයා ඇවරේජ් ස්ටාර් නැත්තම් මධ්‍යම ප්‍රමාණයේ තරුවක් වෙනවා. ඉතින් අපගේ සූර්යයා කවදා හෝ වයිට් ඩ්වාර්ෆ් නැත්තම් වාමන ග්‍රහයක් බවට තමයි පත් වෙන්නේ. කළුකුහරයක අවසානයේ සිදුවන්නේ කෙසේද? ඉතින් සාමාන්‍යයෙන් මේ කළුකුහර වලින් ඉතා කුඩා ප්‍රමාණයේ ශක්තියක් පිට කරනවා. ඉතින් මෙලෙස වසර මිලියන හෝ බිලියන ගණනක් තිස්සේ මේ ශක්තිය පිට කර මෙහි ක්ෂය වීම ආරම්භ වෙනවා. ඉතින් ඉන්පසු කෙමෙන් මේ ක්ෂය වී අවසානයේදී මේ කළුකුහරයද ඉතා විශාල ප්‍රමාණයක් විනාශ කරමින් පුපුරා යනවා. ඉතින් එලෙස තමයි කළුකුහරයකත් අවසානයේ සිදුවන්නේ. ඉතින් අද මේ වීඩියෝෙන් කතා කරේ කළුකුහරයක් කියන්නේ මොකද්ද? කළුකුහරයක ආරම්භය හා අවසානයේ සිදුවන්නේ කොයි වගේද කියන දේවල් ගැනයි. ඉතින් මේ වීඩියෝ එක අදට අවසానයි. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මේ වීඩියෝ එක සමුගන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.